අස්වසුම් පළවෙනි අදිරයටත් අස්වසුම දෙවනි අදිරයට සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔයාලා දෙගොල්ලන්ටම සුභාරංචියක් කරගෙනයි මම මේ වීඩියෝ එකෙන් ආවේ. ඔන්න යාළුවනේ අද 2025 12 වෙනි මාසේ 8 වෙනි සඳ. ඔන්න බලන්න අද වෙද්දි අස්වසුම් පළවෙනි අදිරයටත් දෙවනි අදිරයටත් අස්වසුම් මුදල් සිස්ටම් එකේ වැහලා තියෙනවා. ඉතින් සිස්ටම් එකේ වැහුනට බැංකුවට වැටෙන දිනේ වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි සිස්ටම් එක කියන්නේ අස්වසුම් වෙබ්සයිට් එක. මෙන්න මේ සිස්ටම් එකට වැහුනට පස්සේ තමයි අපේ බැංකුවට අස්වසුම් මුදල් වැටෙන්නේ. ඉතින් අන්න ඒ අස්වසුම් මුදල් බැංකුවට වැටෙන්නේ කවද්ද කියන වීඩියෝ එකෙන් තමයි මම මේ ඔයාලව හමුවට ආවේ. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් මිස් වෙන්න පුළුවන් අපේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්තම්. එහෙනම් චෝටි වෙලාවක් කරන් පාද තියෙන subscribe button එක උඩ එකපාරක් click කරලා ඊට දකුණු පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාගත්තොත් මම දාන වීඩියෝස් ඔයාලා ළඟටම එනවා. හරි අපි බලමු අස්වැසි මුදල් කවද්ද වගේ බැංකුවට වැටෙන්නේ කියලා. ඉතින් ගොඩක් පළවෙනි අදියර අය බය වෙලා හිටියා මෙයාලගේ මේ දෙසැම්බර් මාසේ ඉඳන් අස්වැසි මුදල් වැටෙන්නේ නැද්ද කියලා. ඔන්න එයාලටත් සිස්ටම් එකට මුදල් වැහැලා තියෙනවා. ඉතින් මෙන්න මේ පළවෙනි අදියරයටත් දෙවෙනි අදියරයටත් බොහෝ විට මෙන්න මේ බදාද වගේ වෙද්දි 17 වගේ වෙද්දි අස්වැසිම මුදල් ඔයාලගේ බැංකුවට වැටෙන්න පුළුවන්. ඉතින් රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දවස් දෙකක් එහා මෙහා වෙන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට බදාද වෙද්දි 17 වෙනිදා වෙද්දි ඔයාලගේ බැංකුවට අස්වැසි මුදල් වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. තවත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.